very well. English international language එකක් කියලා කියනකොට O level ඒකට සමහර දරුවන්ට තාම ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් හිතනවා words බොහෝ ප්‍රමාණයක් අවශ්‍යයි මේ language එක follow up කරන්න. ඇත්තට මේව අවශ්‍යයි. ශිෂ්‍යත්වය ඉගෙන ගන්න සමහර දුවල පුතාලා අම්මා ගැන සමාන පද කොච්චර ප්‍රමාණයක් නම් දන්නවා. මව කියලා මෑණියන් වහන්සේ කියනවා. ඇත්තට ඕම් භාවිතා කරනවා සිංහල කතා කරද්දී මව කියලා මෑණියන් වහන්සේ කියලා. ඒ වගේම letter writing වගේ දේවල් ලියනකොට informal වගේ අපි ලියන්න පටන් ගන්නවා. How I getting on we are keeping fine. හැබැයි එළියට බහලා ඉංග්‍රීසි වලින් කතා කරන්නේ අපි කියන යම් කෙනෙක් හම් වුණාන් පස්සේ කොහොමද ඔබේ සපසන්නේ අපි සුපුරුසු වෙන්නවා කියලා. How I getting on we are keeping fine කියලා කියනවත්. අපි කියන්නේ how are you? How is it going? Fine. I'm fine. That's enough. ඒ වගේ පොඩි ප්‍රමාණයක් ඒ වගේ භාෂාවක් තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ. එතකොට අපි මේ පාඩම මේ channel එක හරහා මම බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඊටාම් කෙටි ක්‍රම ඔස්සේ ආකර්ෂක ක්‍රම ඔස්සේ කිතාලකි ඔයාලගේ ටාගට් එක achieve කරන්න අවශ්‍ය කරන පාත් එක හදලා දෙන්න. දැන් මම අද ලස්සන lesson එකක් මම ඔයාලට කරලා දෙනවා. මේ වීඩියෝ කිව්වටකම් බලන්න. ඒ තමයි අපි දන්න word එකක් තමයි මේ HERE කිය. HERE here නෙමෙයි. I heard a nice voice at that time. ඒකේ past tense එක heard කියලා කියන්නේ. ඒක නෙමෙයි. HERE here. HERE here කියද්දි අපි දන්නම දෙයක් තමයි සිංහලෙන් මෙහෙ කියන එක. හැබැයි ඊට වඩා ලේස් ක්‍රමයක් තියෙනවා අපිට බොහොම කෙටි කාලෙකින් මේ vocabulary build up එක ගොඩ දාගන්න අපිට ඉංග්‍රීසි භාවිතයට යන්න පුළුවන් පහසු ක්‍රමයක්. මොකක්ද මේ පහසු ක්‍රමය? අපි HERE here කියද්දි ඉගෙන ගන්න ඕනේ මෙහෙ කියලා විතරක් නෙමෙයි. HERE here කියද්දි සිංහල අපිට තේරුම් පහක් ගන්න පුළුවන්. මම මේ ටික පිළිවෙලින් කියන්නම්. HERE here මෙහි මෙහෙට මෙහෙන් මෙතන මෙහිදී. අපිට පුළුවන් මේක rhythm එකක් විදිහට කියන්න. rhythm එකක් ආකාරයට. මෙහෙ මෙහෙට මෙහෙන් මෙතන මෙහිදී HERE here අපි දැන් හැමෝම ප්‍රැක්ටිස් කරමු. HERE here මෙහෙ මෙහෙට මෙහෙන් මෙතන මෙහිදී අපි දැන් කරන්නේ HERE here කියන වර්ඩ් එකට අපි දානවා T අප්‍රොත් පුරට. ඒතර අපි කියනවා there. THEY there නෙමෙයි THERE there. සිංහලෙන් මේ දැම්මම නම් අපි දැන් මෙතනට දානවා ඒ අකුර. ඒතර අපි කියනවා THERE there. එහෙ එහෙට එහෙන් එතන එහිදී. අපි ඒක රිද්ම් එකක් විදිහට ප්‍රැක්ටිස් කරොත් එහෙ එහෙට එහෙන් එතන එහිදී දැන් අපිට පුළුවන් English words දෙකට සිංහල means 10 ප්‍රැක්ටිස් කරන්න. HERE here මෙහෙ මෙහෙට මෙහෙන් මෙතන මෙහිදී THERE there එහෙ එහෙට එහෙන් එතන එහිදී. අපිට පුළුවන් මේ දෙකම එකපාර ප්‍රැක්ටිස් කරන්න. මෙහෙ මෙහෙට මෙහෙන් මෙතන මෙහිදී එහෙ එහෙට එහෙන් එතන එහිදී. මෙහෙ මෙහෙට මෙහෙන් මෙතන මෙහිදී here එහෙ එහෙට එහෙන් එතන එහිදී there. බාන ඔච්චලිස් කියලා. Please come here. ඒ විදිහට අපිට පුළුවන් please go there. කරුණාකරලා යන්න. ඒ විදිහට පුළුවන් භාවිත 10ක් HERE here සහ THERE ඔස්සේ ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මම මෙතනින් එහාට බලාපොරොත්තු වෙනවා මෙහෙම පහසු ලේස් ක්‍රම ඔස්සේ ඔයාලත් එකතු වෙන්න. right? පැදිසිරින්න. Thank you very much. Have a nice day. Goodbye.